ආයිබෝවන් සුබ උදේසනක් වේවා කනවත්තට පෝෂණය ගැන මාතුරුකාව පිළිබඳ අදත් අවස සින්දරය දෙසවලමු. පවුලේ ඉන්න අය කවදාම පරිස්සමින් සතුටින් ඉන්න ඕනනම් දෙමාපියන් දරුවෝට හොඳින් ඉන්න ඕනේ. ළඟට ඉන්න අය මොකකරි ඒ දරුවෝට වැරදි වැඩ කරනවා වගේ කිව්වොත් එයාලා ඉක්මනට අහන්න නැතුව අනිත් අය මොනවද කියේ අපේ දරුවෝ ඒ වගේ හිතන්න නැතුව හැමදාම එයාලට එයාගේ දරුවෝට දෙමාපියන් හැමදාම හොඳ සිතුවිලි දෙන්න ඕනේ. ඒ වගේ හිතනකොට දරුවෝන් හොඳින් එනවා. දරුවන් හොඳින් එනකොට ප්‍රශ්න අඩු වෙනවා. ඉතින් අනිත් අය මොකකරි කියනකොට දෙමාපියන් දරුවෝට හඬු කරනවා නම් ප්‍රශ්න වැඩි වෙනවා. අනිත් අය කියනකොට එයාලා අත්තටම කියනවාද වැරදි කියනවාද ඒක වෙනස්. අපේ දෙමාපියන් කිතේ ඉඳලා එයාගේ දරුවන්ට හොඳ සිතුවිලි කවදාම දෙන්න ඕනේ. ඒ වගේ ඉන්නකොට එයාලාගේ වැරදි වැඩ කරන අඩු වෙනවා. දවස එක ඉවර වෙනවා.